යනවා මැලේසියා නැස්ති දෙයන්න පිම්පල් ඇකඇවිල්ල මගත් තාව එක ඉවරයිද චෙකින් වුණා යාළුවනේ කොහෙද යන්නේ යනවා මැලේසියා මැලේසියාල කොහෙද Kuala Lumpur ඒක මට අර පොස් ඉදිරි ගියන් තේරෙන්නේ ඉතින් රට යනවා යාළුවනේ ගුහසේවය අපි යන ප්ලේන් එක හොයනවා ගේට් එක ඕකේ මොනවද ප්ලේන් එකේ යන්නේ නේ yes දැන් අපි දැන් හොයාගෙන ආවා හරිද එහෙන් එන්න දැන් මෙතනින් කොහොමද යන්නේ හරි දැන් අපි උඩට යන්න උඩ මේ එකක් හොයනවා දැන් අපි වේගින් යන එක යන්න බානේ ස්ප්ලෑෂ් වගේ ෆීලින් එකක් එනවනේ බානේ යන වේගය අපි මොනවද කන්න ආවේ fries barbecue french fries අපි ඉතින් ආවා ඇයි ෆිෂ් ඇන්ඩ් චිප්ස් ගත්තේ නැත්තේ fish කන්නේ මම නම් නෝද පන්සිල්යේ ඒකෙමින් ගන්න හතරට ගාලයන්ෙන් කාලකෝදානමයි ප්‍රේමික දුස්සතරමන් නොටේවා කලකහරක දාසනදාහරක අටසමනමෙන් නතරේශන පරිශාකරන පිළිබඳ ඉනිමවා ඉනිශාරවය මේ ඔබට අවසාන විදිහට කරුණාවෙන් සම්පූර්ණ දැන් ඉන්නේ ප්ලේන් එකේ යන්න අපිට ෆයිනල් කෝල් දීලා තියෙනවා තාම ෆයිනල් කෝල් දෙන්න චෙකින් ඩෝන්ට් වරි ගහයි මොන්න බලන්න එක ඊයේ බරපිලි කරයි මන් දිහා බලන් ගන්න කෝට් වෙනවා අපි ඉන්නේ ප්ලේන් අර ටේප් එකක් ගහලා තියෙනවද අර AICගේ ලෝගෝ එකට හැපැත්තේ ටේප් එකක් ගහලා දී දැන් ලෑන්ඩ් කරන්න ළඟයි යා මැලේසියා අපි යන්න ඕනේ බැගේජස් ගන්න තියෙන මෙච්චරයි නැත්තම් එනෝන ඉන්නම් wow කෙරටින් කවුද වට ඒක කරන කල්ලි දුන්නේ ගේ මහත්තයා වාගේ දුන්නේ වේ ඉතුරු වාගේ යාට තිබ්බනේ සිම් එකක් ගන්න ඕන අපිට රේට නැහැ එන්න ඔන්න අපි ආවා අධිවේගී දුම්රියක යන්න ඉතින් මෙතන ඉඳලා නෝමල් පාර ගියොත් පැය කමාරක් යනවා ඉතින් මේ ට්‍රේන් එකේ ගියොත් අපිට යන්න පුළුවන් කොච්චර ගාවගෙන්ද යානි 20 එහෙම තමයි කිව්වේ ඉතින් ගිහිල්ලා බලනවා දැන් අපේ රටේ ට්‍රේන්ද ඒ රටෙන් එන්න කියලා බලන්න පුළුවන් මේක මේ කේස් එක තියෙන්නේ මේක මේ හිතා ගන්න බෑ කියන්නේ ඒ කියන වෙලාවටම යනවා නැග්ගා ට්‍රේන් එකට එයාට බඩගින්න ඉන්නේ හොඳට එහෙනම් අපි හැමෝටම රවනවා අපි ආවා චෙකින් වෙන්න ඉන්නේ Hilton in Kuala Lumpur North. It's a very nice hotel. Heel bala.
ඔන්න අපි ආවා කුවාලාලම්පූර් මැලේසියාවල අපි ඉන්න රූම් එකට. ඉතින් හොඳයි. අපි දවස් 3ක් ඉන්න තියෙනවා මේකේ. අපේ නෝනත් ඉන්නවා. ෆ්‍රිජ් එකක් තියෙනවා අපිට තේ තියෙනවා. ඒ ඩිල්ම තියෙන්නේ මෙහෙම. and Dilma Sri Lanka product, Sri Lankan tea, and අපිට තියෙන ලස්සන washroom එකක්. සානිමයි. හොඳයිනේ. ඔය මොකද ඉදන්නේ? හරි. දැන් බඩගිනි ටක්කා දෙන්න. අපි දැන් යනවා කන්න. කොහෙටද යන්නේ කන්න? හොයාගෙන යනවා මැක්ඩොනල්ඩ්ස්. අපිට නෑ මැක්ඩොනල්ඩ්ස් දැන් ඒක නිසා අපි මැක්ඩොනල්ඩ්ස් හොයාගෙන යනවා. තා මීටර් 500ක් තියෙන අපිට යන්න. උගරන්න දුරින් බැලුවොත් පේන ක්වීන් ටවර්ස්. ඒකටත් යන්න හිතාගෙන ඉන්නා. දැන් පොඩ්ඩක් මේ බරබරේ දාන්නේ. මම බරපතල ටොපින් තමයි ජීවිතේ කියන්න. අපේ ඉතින් යන් හිමීට යා. ඒ කමු. දැන් අපි ගත්ත කෑම එක. නෝනා කන්නයි යන්නේ. මං එකත් තව එකක් ඕඩර් කරා ඒක තමයි ආවේ නෑ. කිට්කැට් අයිස් එකක් අයිස් කිට්කැට් චොකලට් නෝම එක බලමු ආවම රහද කියලා. මගේ බීම එකත් ආවා. අපි කාර්යවරයි. මේකේ අයිස් කැට වැඩි නැත්නම් සුපිරි. අයිස් කැට හොඳටම වැඩි මං ආස නැහැ හැම. good morning. අපි දැන් මොනොරේල් එකේ යන්න. මොනොරේල් එක ගිහිල්ලා නැහැ ඉතින් කවදාවත්. කෝච්චියේ තමයි යන්නේ. කීයටද කෝච්චිය තියලා කියලා බලලාද අපි දැම්මේ? නෑ 11:28. දැන් වෙලා ගියේ? නෑ 11:28 කියන්නේ දැන් වෙලා. every 8 minutes. එතකොට මේ every 8 minutes train එකක් යනවා. මොනොරේල් එක. ඉතින් දැන් මේකෙන් නැගලා අපි යන්නේ කොහෙද? සර්බජාන් මොකද? මම මට තේරෙන්නේ නේ මෝල් එකකට. තාම උදේට කාලත් නෑ අපි එතනට ගිහලා කාලා යන්න තමයි බැලුවේ. ටිකට් ගත්තෙත් කොහමදදී? ටිකට් නෑ ඒගොල්ලන්ගේ තියෙන්නේ ටෝකන්. මාරු සල්ලිත් එනවා මේ ඔක්කොම ටිකට් දාන්න දෙන්නේ මැෂින් එකේ. හොඳයි. very well. යාවා 7-Eleven නෙවුත්. ස්ටාර්බක්ස් දැන් අපිට හොඳටම බඩගිනි. ඔන්න පටන් ගත්තා. කණ්ඩෝ නිකල්ලා. ඔන්න කලින්ම පටන් ගත්තා. ඉතින් ඉන්නේ බර්ජයා ටයිම්ස් ස්ක්වයර් එකේ. ස්මෝල් බිග් වන්. යාව කන්න. දෙනවා සොට් එක. අපි ඉතින් මැක්ඩොනල්ඩ්ස් තමයි ගන්න එන කන්න දැන්. හරියන එකක් සෙට් උන්නේ නැහැ. බෑ වෙන එකකින් try කරමු ඈ. නැත්තම් අපරාධනේ ආපු එකේ හොරහයිද? මම තමයි කිව්වේ ගන්න කියලා එපාම කිව්වා. දැන් තනවා. කාලෙන් පටන් ගත්තා. දැන් කසෝදින් ගත්තා නේද? අම්මෝ යමාරු ආර්ථිකමය වශයෙන් සහ මහන්සියේ වශයෙන් හරි අමාරුයි දැන්. අපි දැන් මේ ටික උස්සන් යන්න බැරි හින්දා ආපහු යනවා කොහෙටද? හොටෙල් එකට. හොටෙල් එකට ගිහිල්ලා මේ ටික දාලා ආපහු කරන්න තමයි බැලුවේ. අපි අද shopping තමයි වෙන් කරලා තියෙන්නේ. අද තියෙන සල්ලි සේරම ටික හිඳනකම් shopping කරන්න තමයි බලාපොරොත්තු. ඉතින් යන ගමන් මොනොරේල් එක. දැන් ඊළඟ වටේ එන මෝල් එකකට අපි ඉන්න හොටෙල් එකේ ඉඳලා තමයි ඉන්න මම ඔයගලන්ට හොටෙල් එක පෙන්නන්නේ. මේ තියෙන්නේ අපි ඉන්න හොටෙල්. හරිම සාමකාමී පාරවල් තියෙන්නේ මේ. ලොකු ටවුන් එකක් කියලා. හිතා ගන්නවා බෑ මට. අපි දැන් යනවා එක්කන් එකට. රෙදි ගන්න. මේක නම් නෝ ලිමිට් එකයි. කොහොමද රෝලර් කෝස්ටර් එක? අම්මෝ. ඒක පෙන්වන්න දෙයක් නැහැ මේ. ඒකට මොකොත් තරන් යන්න දෙන්නේ නැහැ. මෙතන තියෙන ලොකර් එකකට දාලා යන්න ඕන. බඩ මොකොත් එක්ක එළියට ආවම අම්මෝ.
පට්ටාදල් ඉන්නෝ පෙන්න්න රේල් එක පේනවත් දන්න ගොල්ලන්ට ඉන්න එක වෙනුට එන්න ඒ තියෙන යන්න රේල් එක බලු අපි ඉන්න වෙලා එක ගියොත් පෙන්න්නවා මේක තනිකර 360ක් හැරවෙන 360 දන්න ඔන්න මේක ඒක උඩින් ලාරි පත්තරයන්නවා ඒක අපිට මේක කන්ට්‍රෝල් වෙන්නේ නැහැ නේද බයද මොකද හිතුවේ බෙල්ල අතර දෙනවා ඔළුවක් දෙනවා එලාක ඇති සද්දයක් නැහැ ඇයි බෙරි හූතියදී හිටියේ එකපාරට සද්දෙන මම බල කලන්තිවත දෙලා දන්නේ නැහැ කියලා බැරින්න ඇද්දක පියාගෙන ඉන්නවා ගෝ දැන් ඔළුවට දෙනවා බලමු අපි ඉද්දි එකක් ගියොත් පෙන්වන්න පුළුවන් යනවා හරි ආව ආපහු කෝච්චියල් අපි යනවා දැන් පෙට්‍රෝනාස් ට්වින් ටවර්ස් යන්න ඒ දුවනවා අපිත් දැන් දුවන්නේ කියලා වැදද කවුරුද දෙනා ඉන්නද ඒකේ දුවන්න වෙනම පාරක් තියෙන එක ඒ පාරේ දුවනවා හැමෝම දැන් අන්නෝකට තමයි යන්නේ උඩට යන්න ඕන එක පල්ලෙහාට යනවා දැන් ඉන්නේ KLCC සිටි සෙන්ටර් ගොඩක් එහාට ගියා අපි මැක් එකේ විතරයි කන්නේ මොකද මම ආසම එක තමයි මැක් මොනවද කියන්නේ මම නම් ආස නැහැ ඒක තමයි වතුර බීලේ මැක් වතුර මයිලෝ වතුර අයිස් වතුර බොන්නෙත් මැක් එකකින් මැක් එකේ විතරයි වැඩිමුර ගානක් දීලා මොකද 7-Eleven එකේ තියෙන එක කිවුල් රහයි මේ ආසයි ඒකට අපි මේ සිටි එකේ ඇවිදිනවාමයි අද තමයි දැන් ඇවිදින්න මේක හරි බිල්ඩින් ගොඩක් තියෙනවා ලස්සනයි මේකට අපි නගින්න බැරි වුණා ඒකට නගින්න වැඩි අපි ගියානේ ඒකට යන්න දුන්නේ බලමු දහස්සර පුළුවන් වුණා යනවද KL සිටි වල තියෙන ඇක්වේරියම් එකට මේකේ පිරානලා ඉන්නවා තොට මේකේ ඩිජිටල් මාලුත්තේ තුරට දැක්කේ ඇත්තේ වුණගේ ටිකට්ටක් 85යි ඩෝරි ස්ටාර්ෆිෂ්ට ඉන්නා නිල්පාටයවුම් ඉන්නා තැන්කි සුද්දෝ ඉන්නා සුද්දෝ තැන්කි ලොකු ඉන්න ටැන්කි සුද් මේ අර මේකින්නේ මේ මැඩගස්කක ඉන්න මැඩගස්කක ඉන්න අල්ලන්න පවිදුරුත් පුලෙක් වගේ ඉන්නන්න බැරුත් දන්නේ විතර දාලා විතර දාලා රකින්න මේ හෝන හෙන ලොකුයි හෝනේ ඒකෝ තවේ කියන තාත්තයි අම්මයි මං හිතන්න ගේම් දෙක්ම ගහලත් නෑ කවුරු ඩෝරි මේ ඇතුළ වීඩියෝ ගන්න කම්මැලි එන්න නිදහසේ මේ ටික බලන්න මැලේසියානු සංචාරය භාගයක් ඉවරයි හිටම භාගයක් ඉවරයි භාගේ තිය බල මේ භාග මොක් කරන බල මේ භාගය මුහයි කරගන්න බොඩ අමාරුයි අපි බල අවුලන් මේක විහිලුවා හිතන් අද තමයි තුන්වෙනි දවස පියාව කන්න මෙයා පොරුදු විදියටම මම එතන ළඟ තියෙන එකෙන් කණ්ඩාව දැන් මේ සල්ලි ඉල්ලන ඉන්න සල්ලි දීලා එන්න අයියේ බෙල්ල පේනවා මලේසියා ඉන්න කාලේ විතරයි මොනවද කෝක් බොට් ආයේ කෝක් බොන්න නෑ බලමු වීඩියෝ සාක්ෂි සහිත මල්ලිටත් පෙන්නවා හරි ඒ මම බිව්වේ නැහැ හරි බොන්න නෑ නේද ඇවිල්ලා මැක් එකේ අරුණාම කන පළවෙනි කෑම වේල අම්මෝ මට මැක් එපා වෙලා හිටියේ නෑ මට කිව්වා කන්න කියලා මං මටත් කම්මැලි හිතුණා වැඩේකට යන්න සහ
බඩේ අමාරු ප්‍රශ්නයක් එන්න ඉඩ තිබුණා. අන්තිම දවසින්ද ගත්තා. මං හිතන්නේ මේගොල්ලන්ගේ උද්ඝෝෂණය. එයා ගත්ත මෙන්න මේක. රහයිද ඒක? ගොඩක් ලොකුයි. මේ රිගිට් 5යි. රියල් 350 400ක් විතර වෙනවා. අපි ආවා හවස ආපු තැනට රෑ වෙලා කන්න. අපි ඉන්න හොටෙල් එකේ එකක් තමයි මේක. අපි ඉන්නේ හොටෙල් එක නෝත්. මේක ඇවිල්ලා සවුත්. මගේ නෝනත් ඉන්න. දැන් නෝනනේ. කන්ට නියමයි. ලස්සනයි. මොනවා කියන්නේ? අන්තිම දවස අන්තිම නයිට් එක ඉවර කරනවා අද සල්ලි ටික. හෙට කොහොම හරි ගෙදර යන්න තෝරේ. කියන්නේ මේ කැමරාවෙන් පේනට එතන හරි ලස්සනයි. අපි කන්න යන්නේ. මේක තමයි අපේ රාත්‍රී ආහාර වේල. ඩිනර් එක. මේ තියෙන්නේ ඔයගොල්ලෝ හිතන එක නෙමෙයි. මේ තියෙන්නේ කූල් වතුර වීදුරුවක්. මේක මෙහෙ වෙන්නේ රුපියලක්වත් දෙන්න එකට සල්ලි අරන්නේ. එකක් කිල්ල බින්දුව එකක් ගෙනත් මාර මොල්. හරි අපි දැන් මේක කන්නේ මෙන්න මේ ආකාරයට. අනතුරුව මෙන්න මේ ආකාරයට මේක පොඟවා මෙන්න මේ ආකාරයට මම very good. මෙන්න මේ ආකාරයට මේ ඇවිල්ලා curly fried rice french fries curly fries මේ ආකාරයට මෙන්න මේ ආකාරයට කන්න තමයි දෙන්නේ. නියම දෙකම ඇත්තටම රහයි. උඹට ඒකට ගියා 7ක් RM. It's okay. Thank you. දැන් අපි කමු. තියෙන්නේ මොනොරේල් පාර. අර එන්නේ මොනොරේල් එක. ඕක තමයි අපි ගොඩක්ම ගමන් ගියේ. කොහෙන්නේ? මොකද තමයි අපි ගොඩක්ම ගියේ. ටවුන් එකේ යන්න තියෙන්නේ හොඳම එක තමයි මේක. දැන් හෙටත් අපි මේක තමයි KL සෙන්ටරල් එකට යන්නේ. එතනින් අපි ලොකු ට්‍රේන් එක ගන්න ඕනේ. අපි ආපු එක වගේම ට්‍රේන් එක. K-Line Express. කාලි වරක්. කවුද කෑවේ කියලා ඉතින් දන්න. මරගෙන කාලක්වත් කෑවේ. අද බලනවා බ්‍රිජ් එකක් තියෙනවා බලන්න යන්න මට දැන් මේ බඩට වැඩි. මම හිතුනොත් යනවා. මෙතන අපි ආවේ ඇත්තටම වැරදිලා. අපේ කාමරයස් කරන්න ආවා. ඒ වෙලාවේ කාමරේටලා ඉන්න බෑගිලි තුනා. ඉතින් අපි හිතුවා නිකමට මේකට ගිහිල්ලා බලමු කියලා. ඉතින් අපි මල්ලිට මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. හරි. එහෙනම් අද රාත් ඉවරයි. මං හිතන්නේ අරකට ගියේ නැත්තම් අපි යන් දැන් ආපහු අපි ඉන්න හොටෙල් එකට. අපි ඉතින් පාලම බලන්න යන්න තීරණය කරා. අපි ඔක්කොම ටික කරානේ. නයිට් ලයිෆ් එකක් දැන් ගත කරන්නේ. මේ දෙපැත්තෙම තියෙනවා. ඒක ගාන මස් කඩක් තිබ්බා. අපා වුණා ඒක නම්. කුකුලන්ගේ මොකද කකුල් දෙකක් මෙහෙම උඩ තිබ්බා. කුකුළු නෙවෙයි වගේ දන්නේ තාරාව. මෙහෙර නිකන් පිටකොටෝ වගේ. ඔව්. බලන්න මොකක් හරි උත්සවයක්. ඔන්න මේ පාලම් බලන්න තමයි අපි ආවේ. මේ තියෙන්නේ ඒකේ උඩ. මේකදී ලයිට් දාපු පාල. අපැත්තේ නම් මහින්ද මහත්තයා දාපු පාල. අද තමයි අපේ ට්‍රිප් එකේ අන්තිම දවස. යන් ලෑස්තිලා ඉන්නේ චෙක් අවුට් වෙන්න. මොනවද හිතන්නේ? කොන්ට යන්න ඕන බත් කන්න ගෙදර. බත් ඕන හදා ඉන්නේ. ඉතින් හොඳයිද ට්‍රිප් එක? අපි බජට් එහෙම දාන්න. මොකද කියලා ට්‍රාන්ස්පෝර්ට් වලට එහෙම හදලා ඊට ගෙදර ගිහලා හදමු. අපි දාන්නම්. එතකොට අපි චෙක් අවුට් කරනවා. චෙක් අවුට් කරලා යන ටිකත් පෙන්නන්න. එයාපෝට් එකට යන ඒවා. අන්තිම මැක්මීල් එක කනවා. මැක් තමයි ඊයේ මම කෑවා වෙන තැනකින් ඒක පට්ට රහයි. KFC බිරියානි. KFC ගේ මේ බත් එක වගේමයි. හරිම රහයි. එහෙනම් අපි මේ කාමරයට සමුදෙනවා. Connecting station to MIT Hong Kong Line at MIT. KL සෙන්ට්‍රල් එකේ මෝල් එකට ආවේ කියන්නේ මොනොරේල් එකෙන් කෙලින්ම කනෙක්ට් වෙන දැනට මේතන තමයි හැම එකම කනෙක්ට් වෙන්නේ. බස්ද හැම එකම
එතනින් පිකප් කරන්නත් පුළුව. එතකොට අපි දැව කණ්ඩ උදේ ඉඳලා කාලා නැහැ. කෙලින්ම අපි එකට තමයි කෑවේ. දෙකයි. අපෝජි අදත් මැක් එකේ තමයි. අද නම් මම බත් එකක් ගත්තා. බත් නෑ මේගොල්ලන්ගේ මේ උනට රටෙන් රටට මං හිතන්නේ ස්පෙෂල් මොනවද තියෙනවා. දැන් මැලේසියා වල ස්පෙෂල් කෑම තමයි නාසි ලෙමක් කෑ. හාල්මස්ලෙම දාලා හදන්නේ. අපිට ට්‍රේන් එකේ නෑ ප්ලේන් එකේද කියන්නේ. අන්න මොකද්ද වෙන්නේ? ඕම ඉන්න. ඒක වීඩියෝ තු. අනිත් පැත්තට ගන්න. මගේ පොන්දරීම ගොඩක් නේද හොඳ වුණා මට. අපි ගත්තා චොකලට්. ඉතින් බෙදන්න ඕන ඔෆිස් එකේ ආවා. ආරුන්ටත් එක තියෙනවා. තව මදි තව ගන්න ඕන ගිහිල්ලා ලංකාවේ. ඉතින් ට්‍රේන් එකෙන් නොමින් යන්න. පැය 3යි ඉලාඩ 35ක් යනවා කොළඹට යන්න. දැන් මොකද ඉන්නේ? ආසෙද රට යන්න. රට ඉන්න ආසෙ. කොහෙද ඉන්නවද? Get the dream travel card that gives you කන්න බෑග වල. enjoy ඔය සම්බෝලේ බතේ තමයි ඒවා. meals, packages, and යාව ලංකාවට. ඉතින් මේකේ බජට් එක අපි දාන්නම් දැන් පල්ලෙයි ගන්න බලා ගන්න පුළුවන්. shopping කරන එක decide කරන්න ඕනේ ඔයගොල්ලෝ කොච්චර spend කරනවද කියලා. ඔය transportation උයි කන්න බොන්න ගිෆ්ට් ටික දාන්න. ඒක තමයි දැන් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මැලේසියා ටිකට් එක ගන්නයි. මැලේසියා යනවා නම් හොඳයි. මම කියන්නේ ට්‍රිප් එක ගැන. අන්දයි. කතා නෑර බඩගින් ඩියලා ඉන්නේ. හරි එහෙනම් thank you වීඩියෝ බලුවට. එහෙනම් දිගටම බලන්න. subscribe පාරකුත් දාගෙන යන්න. ඉතින් enjoy කරන්න. නම් අපි ගියා. ටටා.